තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා ඇති ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න එම නැත්නම් හරක් කටාට තියෙන රෝග තත්ත්වයන් පිළිබඳව තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෙනත් වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා කොළඹ මහාධිකරණය නියම කළා. හරක් කටා විත්තිකෝඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා තමාට කලක පටන් අර්ශස් රෝගිය තියෙනවා. තවත් රෝගාබාධ කීපයක්ම තියෙනවා. ඒත් තමන්ට නිසි ප්‍රතිකාර ලැබෙන්නේ නැහැයි කියලා. එහිදී විනිසුරුවරයා සඳහන් කළා වේදනාව දැනෙන්නේ රෝගී තත්ත්වයෙන් ඉන්න පුද්ගලයාට විතරයි. ඒ නිසා හරක් කටාගේ රෝගී තත්ත්වයන් පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහර දී කුමන්ත්‍රණකාරීව පලා යාමට තැත්කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් ඒ වගේම ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න එම නැත්නම් හරක් කටා නැමැති පුද්ගලයාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිව නඩුව අධිකරණයේ කැඳ වූ අවස්ථාවේ තමයි විනිසුරුවරයා මේ බව සඳහන් කළේ. ඒ වගේම නඩුව ලබන 28 වනදා යලි කැඳවීමටත් නියම කළා. 2023 සැප්තැම්බර් මාසේ 10 වනදා හෝ ඊට ආසන්න දිනකදී තමයි කොළඹදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකුට පහර දී පලා යාමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව පලා යාමට තැත් කිරීම සහ ඊට ආධාර අනුබල ලබා දීම ඇතුළු චෝදනා 22ක් යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා නඩු පවරා තිබුණා. මේ විදිහට චෝදනා ලබා තිබෙන්නේ නදුන් චින්තක වික්‍රමරත්න එම නැත්නම් හරක් කටා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් වන රවින්දු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යාමට සූදානම්ව සිටි වාහනයේ රියදුරා බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් වන දිනේෂ් තරංග නැමැති පුද්ගලයන්. හරක් කටාට බන්ධනාගාරයෙන් පැන යාමට උදව් කරලා මේ වන විට අතුරුදන්ව ඇතයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිවරයෙක් වන රවින්දු සංදීප නැමැත්තා අත්අඩංගුවට ගන්න නියම කරලා විනිසුරුවරයා වරෙන්තුත් නිකුත් කළා. නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර නදුන් චින්තක වික්‍රමරත්න එම නැත්නම් හරක් කටා පොලිස් විශේෂකාර්ය බලකායේ විශේෂ ආරක්ෂාව යටතේ තමයි අධිකරණයට රැගෙන ආවේ. නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු දැක්වුවා. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් තමන්ගේ සේවාදායකයා රැඳුම් බාරේ පසු වෙනවා. එනිසා ඉදිරි දිනකදී ඔහු වෙනුවෙන් අප ඉල්ලීමට අපේක්ෂා කරනවා කියලා සඳහන් කළා. ඊට පසුව තමයි කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා නියෝගය නිකුත් කරලා නඩුව ලබන 28 වනදා යලි කැඳවීමට නියම කළේ. ඒ වගේම මේ නඩුව විභාග කරන්න අධිකරණයට හරක් කටාව රැගෙන යන අවස්ථාවේදී හරක් කටා විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා සඳහන් කළා. ඊට පසු අධිකරණයෙන් පිටව යන මොහොතේදී ඔහු ආందోලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කළා. එහිදී සඳහන් කළා රුපියල් කෝටියක් වියදම් කරලා ඔහුව තංගල්ලේ රඳවාගෙන ඉන්නේ දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු පොලිස් ඇමති ටිරාන් අල්ස්ට රුපියල් කෝටි 30ක් ගානේ දුන්නේ නැති හින්දා කියලත් ඔහු සඳහන් කළා. ඒ වගේම ඔහු මේ කළ ප්‍රකාශය අනිවාර්යයෙන්ම මාධ්‍යවල පළ කරන්න කියලත් හරක් කටා එහිදී සඳහන් කළා. යන්න දේවල් ගොඩක් තියෙනවා කියන්නේ. කෝටියක් විතර වියදම් කළා මම තංගල්ලේ ගියාගෙන ටිරාන් අල්ස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30ක් දුන්නේ තියෙකට. ඒක දා. යන්න දේවල් ගොඩක් තියෙනවා කියන්නේ. හරක් කටා විදේශගතව සිටියදී අපේ රටේ අපරාධ සහ මද්‍රව්‍ය ජාලය මෙහෙ වූ පුද්ගලයෙක්. ඔහුව 2022 අවුරුද්දේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත්තා. හැබැයි ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කරන්නට ඕන උදර්පණ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු නොවීම හින්දා ඩුබායි පොලිසිය අන්තිමට හරක් කටාව මුදා හැරියා. ඊට පස්සේ 2023 මාර්තු මාසේ 7 වනදා
මැඩගස්කරයේදී හරක්කටා සහ සලිඳු මල්ෂික එම නැත්නම් කුඩු සලිඳු ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට පත් වුණා. ඒ අයව 2023 මාර්තු 15 වනදා ලංකාවට රැගෙන ආවා. එදා ඉඳන් මේ දෙන්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා. කොමරේ CID භාරයේදීත් හරක්කටායින් පැන යාමට උත්සාහ කළා. කොමරේ උත්සාහය ව්‍යාර්ථ කරන්න ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා. තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ රැඳවුම් මධ්‍යස්ථානයේ තමයි ඔහුව රඳවාගෙන ඉන්නේ. නදුන් චින්තක එම නැත්නම් මිදිගම චින්තක එහෙමත්ම නැත්නම් හරක්කටා අපේ රටේ බහුතරයක් දෙනා දන්නා වූ නමක්. පාතාලයේ අංක 1 අපරාධකරුවෙක් ඒ වගේම අංක 1 මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදිහට අපිට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. කාලයක් තිස්සේ හරක්කටා හැංගිලා හිටියේ ඩුබායි රාජ්‍යයේ. එහෙම ඩුබායි රටට පැනලා ගියෙත් අපේ රටේ නමගිය අපරාධකරුවෙකුට වැඩක් දීලා. ඒ තමයි සන්ෂයින් සුද්දා. එතැන් ඉඳන් හරක්කටා ඩුබායි රටේ හැංගිලා හිටියේ. කවුද මේ හරක්කටා කියලා කියන්නේ? අපි හරක්කටා ගැන දැනගමු මේ වීඩියෝ එකෙන්. නදුන් චින්තක නැත්නම් මිදිගම චින්තක එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න හරක්කටා. හරක්කටා මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක්. අනෙක් ගෝලයා තමයි මිරිස්සේ ශන්ෂයින් සුද්දා. දෙන්නම මදුෂ්ගේ ගෝලයන් වෙලා මදුෂ්ගේ කුඩු ජාවාරමට ඍජුව සහ වක්‍රාකාරයෙන් උදව් කරමින් ශක්තිය ලබා දෙමින් හිටියා. කොහොම හරි කාලයක් යද්දී හරක්කටා මදුෂ්ගේ අනිත් සගයා වුණු අංගොඩ ලොක්කත් එක්ක එකතු වුණා. අවසානයේදී හරක්කටා කටයුතු කළේ අංගොඩ ලොක්කා කියන විදිහට. සන්ෂයින් සුද්දා මදුෂ්ගේ දීවර යාත්‍රා බලාගෙන කටයුතු කරමින් හිටියා. කොහොම හරි මදුෂ් සහ කංජිපානි ඉම්රාන් පොලිසියට කොටු වුණා. ඒත් එක්ක මද්‍රව්‍ය ජාවාරම අංගොඩ ලොක්කා තමන්ගේ අතට ගත්තා. හැබැයි ඒ වෙනකොට අංගොඩ ලොක්කා හැංගිලා හිටියේ ඉන්දියාවේ. හැබැයි ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම පාලනය කරන්නට හරක්කටාට පුළුවන් වුණා. හරක්කටා මෙහෙම ජාවාරම සිද්ධ කරගෙන යන අතරතුරේදී මදුෂ්ගේ බලය ගත්තා සන්ෂයින් සුද්දා. එහෙම බලය ගත්ත එක හරක්කටාට බාධාවක් වුණා. මොකද සන්ෂයින් සුද්දා හරක්කටා සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා දෙනවායි කියලා සැකයක් ඇති වෙලා තිබුණු හින්දා. මේ ගැන අංගොඩ ලොක්කාගේ පවා කනට ගිහිලා තිබ්බා. මේ හින්දාම වෙඩි තැබීමකට හිරේ ගිය හරක්කටා එළියට ආපු ගමන් අංගොඩ ලොක්කා සන්ෂයින් සුද්දා ඝාතන කොන්ත්‍රාත්තුව හරක්කටාට ලබා දුන්නා. කොහොම හරි මේ ඝාතන වැඩේ අතුරුගිරියේ ජෙරාට බාර වුණා. ඔහු සන්ෂයින් සුද්දව ඝාතනය කළා. මේ ඝාතනයෙන් පස්සේ බය වුණ හරක්කටා ඒ වෙලාවේ මියගිය කෙනෙක්ගේ ගුවන් ගමන් බලපත්‍රයක් කරහා ඩුබායි රටට පැනගත්තා. මාකඳුරේ මදුෂ් මිය ගියා. ඒ වගේම අංගොඩ ලොක්කා මිය ගියා. කංජිපානි ඉම්රාන් සිරගත වුණා. මේ සියලු කරුණු කාරණාත් එක්ක හරක්කටාට ආයෙත් රජ වෙන්න හැකියාව ලැබුණා. ඔහු තමන්ගේ මද්‍රව්‍ය ජාවාරම හැමතැනම ව්‍යාප්ත කළා. ලංකාවට හෙරෝයින් ගෙන්වන ප්‍රධානියා බවටත් හරක්කටා ඉක්මනින්ම පත් වුණා. එක් අවස්ථාවකදී පොලිසිය හරක්කටාගේ ගෙදරක් වැටලුවා. ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ කුඩු වලින් උපයා ගත්ත මුදල්. එතන කෝටි 6කට වඩා තිබුණා. ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්ත සැකකරු අතර නමගිය පාතාල නායකයෙක් වුණු සොත්තිඋපාලිගේ දියණියත් හිටියා. ඒ වගේම බත්තර මුල්ලේ බන්ටිත් හිටියා. ඔය බන්ටි කියලා කියන්නේ අංගොඩ ලොක්කාගේ ඕඩරයක් අනුව කළුතර එතන මඩලදී කඩුවෙල සමයන් ආපු බස් එකට වෙඩි තියන්න ආපු කෙනෙක්. එක් අවස්ථාවකදී හරක්කටාගේ කුඩු කිලෝග්‍රෑම් 200 ගාණක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. කොහොම හරි හරක්කටා ගැන කවුරු හරි කෙනෙක් ඔත්තුවක් දුන්නොත් ඒ ඔත්තුවට ප්‍රතිචාරයක් විදියට හරක්කටා කළේ ඔත්තුව ලබා දුන්නු අයව වෙඩි තබා ඝාතනය කරන එක. ඒ හින්දා ඔය පෞගිය කාලේ ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවුණු වෙඩි තැබීම් පිටුපස හරක්කටාගේ ගෝලයෝ ඉන්නවා කියන එක පොලිසිය තහවුරු කරගෙන තිබුණා. මේ වගේ සිදුවීම් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරක්කටාට විරුද්ධව රතු වරෙන්තුවක් අරගෙන තිබුණා. හේරත් දිසානායකගේ රොෂාන් නිසංක කියන නමට තමයි හරක්කටා විදෙස්කමන් බලපත්‍රයක් හදාගෙන තිබුණේ. ඒ නමින් ජාත්‍යන්තර පොලිසිය මැදිහත්වීම් එක්ක කරපු සොයා බැලීම් වලදී හරක්කටා
මැලේසියාව සිංගප්පූරුව මාලදිවයින සීෂෙල්ස් මේ වගේ විවිධ රටවල් වලට ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන ගමන් කරලා තිබුණා කියලා හොයා ගත්තා. ඔය අතර ජාත්‍යන්තර පොලිසියට හොයාගන්න පුළුවන් වුණා ප්‍රංශයේ දේශපාලන රැකවරණ පවා හරක්කටා බලාපොරොත්තු වෙන්න ඉන්නවා කියලා. 2023 අවුරුද්දේ මාර්තු මාසයේ හරක්කටා සහ ඔය සලින්දු මල්ෂිත ගුණරත්නය නැත්නම් කුඩු සලින්දු ඇතුළු 8 දෙනෙක් මැඩගස්කරේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තා. එහෙම අත්අඩංගුවට ගත්ත පිරිස අතර හරක්කටාගේ බිරිඳ බව කියන තැනැත්තියක්. ඇය මැලගාසි ජාතික කාන්තාවක් ඇයත් හිටියා. එහෙම අත්අඩංගුවට ගන්න වෙලාවේ හරක්කටා ඉඳලා තියෙන සුපිරි ධනවතෙක් විදිහට නිල් පාට යුරෝපීය ඇඳුමක් ඇඳගෙන. ඔහු ව්‍යාපාරික සංචාරයක් විදිහට මැඩගස්කරයට ආවා කියලා තමයි ඒත්තු ගන්නලා තිබුණේ. ඒ වෙලාවේ කුඩු සලින්දු සහ ඔහුගේ අනෙක් පිරිස මේ හරක්කටාගේ සහායකින් ඒ වගේම ආරක්ෂකයෝ විදිහට එතන හිටියා. හරක්කටාගේ බිරිඳ විදිහට පෙනී හිටපු කාන්තාව සතුව ඒ වෙලාවේ රුපියල් මිලියන 32ක් තිබිලා තියෙනවා. ඒ මුදල් රාජ්‍ය සන්තක කළා කියලා එරට මාධ්‍ය වාර්තා කළා. නදුන් චින්තක එම නැත්තම් මෙදිගම චින්තක එහෙමත්ම නැත්තම් හැමෝම දන්න හරක්කටාගෙන් කරන ප්‍රශ්න කිරීම එක්ක ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම අඩපණ කරගන්න ඒ වගේම පාතාල ක්‍රියාකාරීත්වය අඩපණ කරගන්න හැකියාව ලැබුණොතින් එක වාසනාවක්. හැබැයි මේ වෙද්දි ඔහුගේ ජාලයන් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. සමහරක් වෙලාවට කාලයක් තිස්සේ දේශපාලකයෝ මේ අයව පෝෂණය කළා කියන චෝදනාවත් එල්ල වෙනවා. ඒ හින්දා හැකි ඉක්මනින් මේ ප්‍රශ්න කිරීම් සහ පරීක්ෂණවල ප්‍රතිඵල මගින් මේ ජාලයන් අඩපණ කරගන්න හැකියාවක් ලැබුණොතින් ගෙවී ගිය කාලයට වඩා යහපත් කාලයක් අපේ රටට උදා කරගන්න හැකියාව ලැබේවි.